අන්තර්ජාතික අඳුරු අහස් සතියක් ප්‍රකාශයට පත් කෙරේ. ඊයේ සිට එය ලබන 28 වෙනිදා දක්වා ක්‍රියාත්මක බව අන්තර්ජාතික අඳුරු අහස් සංවිධානය පවසයි. කෘතිම විදුලි ආලෝකයෙන් අහස ආලෝකවත් කිරීම නිසා කළුවර රාත්‍රිය අහිමිව තිබේ. එබැවින් ලෝකවාසී ජනතාවගේ අවධානය ඊට යොමු කිරීම සඳහා මෙම සතිය ප්‍රකාශයට පත් කර ඇතැයි බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යාඥයන්ගේ සංගමේ අධි සමාජික උපාලි ජයසිංහ මහතා පවසයි. මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ලොව පුරා සංවිධානය කර තිබේ. මිනිසාගේ සහ මේ ජීවීන්ගේ ඒ වගේම ගස්වැල් වල ස්වභාවධර්ම රිද්මය අවුරුදු බිලියන ගාණක් පැවතිලා තියෙන්නේ. දවල්ට ආලෝකයක් රාත්‍රියට අඳුරක් කියන ඒ දෙකේ සමබරතාවය මත තමයි මේ ජීවීන්ගේ ප්‍රයත්න තියෙන්නේ. ඇත්තටම වෙලා තියෙන්නේ අපිට අහස නොපෙනී යාම විතරක් නෙවෙයි. අපේ සමස්ත ජීවන චක්‍රය මේ සියලුම දේවල් වලට මේක බොහොම බලවත්සේ බලපානවා. කතා නොකරන පැත්තක් තමයි ආලෝක දූෂණය. එතකොට ඇත්තට මේ සතිය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ ලෝකයේ ජනතාවගේ සහ රජයන්ගේ අවධානය යොමු කරන්න තමන්ගේ නිවසේ වෙන්න පුළුවන්, කර්මාන්තශාලාවක වෙන්න පුළුවන්, වීදි ලාම්පු වෙන්න පුළුවන්. මේවෙන් ආලෝකය අහසට යවන්න එපා. මේවා ආවරණය කරන ආලෝක පහන් වෙන්න ඕන. ඒ වගේම අවම ආලෝක ප්‍රමාණයක් අපි භාවිතා කරන්න ඕන. එහෙම නැතුව අපි මේ මුළු පරිසරයම ආලෝකමත් කරලා මුළු අහස දීප්තිමත් කළොත් වෙන්නේ අපිට රාත්‍රියක් නැති වෙලා යනවා. අපේ සතුන්ට අපේ ගස්වැල් වලට ඒක විශාල වශයෙන් බලපානවා. මේ අපේ ග්‍රහලෝක තාරකා දැක ගැනීම තියෙන අවස්ථාව නැති වෙලා යනවා. මෙම වර්ෂයේ අප්‍රේල් 21 වෙනිදායෙන් ආරම්භ වී අප්‍රේල් 28 වෙනිදායෙන් අවසන් වන සතිය අන්තර්ජාතික අඳුරු අහස් සතිය යනුවෙන් නම් කර තිබෙනවා. මේ නම් කරලා තිබෙන්නේ අන්තර්ජාතික අඳුරු අහස් සංවිධානය නම් ජාත්‍යන්තර සංවිධානය මගින්. මෙසේ ජාත්‍යන්තර අඳුරු සතියක් ප්‍රකාශයට පත් කිරීමේ හේතු කුමක්ද කියලා අපි සලකා බලමු. International Dark Sky Week අන්තර්ජාතික අඳුරු අහස් සතිය. මෙම සතිය ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ International Dark Sky Association නැමැති ජාත්‍යන්තර සංවිධානය, අන්තර්ජාතික අඳුරු අහස් සංවිධානය යනුවෙන් හඳුන්වන ඇමරිකාවේ පිහිටුවා තිබෙන සංවිධානය මගින්. මෙවැනි සංවිධානයක් පිහිටුවා ගත්තේ ඇයිදයි කියනවා නම් මේ අයට පෙනී ගියා විද්‍යාඥයින්ට සහ මේ අහස ගැන උනන්දුවක් දක්වන තාරකා විද්‍යාඥයින්ට, ඒ වගේම ආධුනික තාරකා විද්‍යාඥයින්ට, ඒ වගේම මේ පිළිබඳ ඉගෙන ගන්න ශිෂ්‍යයින්ට පේන එක දෙයක් තමයි මේ අපේ අහස දැන් ආලෝකමත් වෙලායි තිබෙන්නේ. අඳුරු අහසක් දැකීමට ලැබෙන්නේ නැහැ. එතකොට එහි ප්‍රතිඵලයක් වශයෙන් අපේ චක්‍රාවාටය, එහෙම නැත්නම් අපේ ශීරපතය, ඒ වගේම අපිට දකින්න ලැබෙන මේ ඊටාම සුන්දර අහස පිළිබඳ දැක ගැනීමට, ඉගෙන ගැනීමට, අධ්‍යයනය කිරීමට, පර්යේෂණ කිරීමට තියෙන අවස්ථාව ක්‍රමයෙන් නැති වෙලා යනවා. මේකට හේතුව තමයි විවිධ ආකාරයේ ආලෝක වලින් අපේ පරිසරය ආලෝකමත් වී තිබීම. විදුලි ආලෝකය යනු අපිට නැතුවම බැරි ඉතා ප්‍රයෝජනවත් සම්පතක් බව අපි දන්නවා. නමුත් අනවශ්‍ය ලෙස විදුලිය භාවිතා කිරීම නිසා, ඒ වගේම කෘත්‍රිම ආලෝකය ඉතා ඉහළින් සෑම තැනම පැතිර යාම නිසා සිදු වී ඇත්තේ කුමක්ද? අපේ පරිසරය ආලෝක දූෂණයට ලක්ව තිබීමයි. අපේ රාත්‍රිය අඳුරු අහසක් තිබිය යුතුයි. අඳුරු කාලගුණයක් අපට අවශ්‍යයි. එය මිනිසාගේ මෙන්ම සතුන්ගේද ගස්වැල්වලද යහපත් පැවැත්ම සඳහා රඳා පවතිනවා. එය ඕනෑවටත් වඩා වැඩි වුවහොත් එය ආලෝක දූෂණයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි දන්නවා දැනට අපි ආවට තිබෙන වාතය දූෂණය වෙලා, ජලය දූෂණය වෙලා, පස දූෂණය වෙලා. මේ ආකාරයටම
ආලෝකයේද දූෂණය වෙලා තියෙනවා. මේ ආලෝක දූෂණයේ ප්‍රතිඵලය කුමක්ද? අපිට රාත්‍රී අහසක් දැක ගැනීමේ හැකියාව නැති වෙලා තිබෙනවා. ඔබ අහලා ඇති ටිබෙට් ජාතිකයේ මහින්ද හිමියන් විසින් රචනා කරලා තිබෙන කාව්‍යයක්. තාරකා පිරුණු අහසක් ගැන උන්වහන්සේ මෙසේ සටහන් කරලා තියෙනවා. සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ අහස අන්න බලනු කොච්චර ලස්සනද රැට. අහසේ තරු වැල් පිරිලා පොළවේ සුදු මල් පිපිලා මගුල් ගෙවල් දෙකක් වගේ මේ දෙපළම හැඩ ගැහිලා. දැන් මේ ටිබෙට් ජාතික මහින්ද හිමියන් විසින් රචිත මෙම කාව්‍යයේ සඳහන් අහස අද අපිට දකින්න ලැබෙනවද? අද ශ්‍රී ලංකාවේ සිටින අපේ බැලුවොත් විශේෂයෙන්ම නගරාසන්නව කොළඹ ප්‍රදේශයේ ජීවත් වෙන පිරිසට ඇත්තටම අහස පෙනෙන්නේ නෑ අද රාත්‍රියේදී. ඒ මොකද අධික ආලෝකය නිසා වීදි ලාම්පු නොයෙකුත් විදිහේ බෙලන් දැල්වීම සඳහා භාවිතා කරන ප්‍රතිදීප්ත ආලෝකය නිසා මේ ආලෝක දූෂණය නිසා මොකද සිදු වෙලා තියෙන්නේ? අපේ මේ ග්‍රහ තාරකා දැක ගැනීමේ අවස්ථාව අපට අහිමි වෙලා තිබෙනවා. මට මතකයි අපි කුඩා කාලේ අපි ඊටාම අඳුරු අහසක් අත්දැක්කා කොළඹ නගරයේදී පවා. අපි කුඩා කාල කොළඹ නගරයේ සිට අහස දෙස බැලීමේදී පවා අපට දකින්න ලැබුණේ ඊටාම අඳුරු අහසක තිබෙන මිනි කැට වගේ අලංකාර තාරකා පද්ධතියක්. එවැනි සොඳුරු රාත්‍රියක් අද අපිට අත්දකින්න ලැබෙන්නේ නැහැ මේ ආලෝක දූෂණය නිසා. මේ ප්‍රශ්නයට මුහුණ පාලා තිබෙන්නේ මේ ලංකාව ශ්‍රී ලංකාව පමණක් නොවේ. ලෝකයේ බොහෝ රටවල් විශේෂයෙන්ම ජනාකීර්ණ දියුණු රටවල් මේ ප්‍රශ්නයේ නිසා තමා සතුව ඇති අහස දැක ගැනීමේ හැකියාව නැති වෙලා තිබෙනවා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ අහස දකින්නම ඕනද කියලා. ඇත්තටම අහස දැක්කොත් තමයි විශ්වයේ අපට හිමි තැන පිළිබඳ අපට හැඟීමක් ඇති කරගන්න ලැබෙන්නේ. අපේ මතු පරපුරට මේ විශ්වය පිළිබඳ එහෙම නැත්නම් අපේ චක්‍රාවාටය පිළිබඳ එහෙම නැත්නම් මේ අපේ තියෙන අහස් කුස පිළිබඳ ඉගෙන ගැනීමට ලැබෙන්නේ චිත්‍රයකින් පමණක් නම්, රූපයකින් පමණක් නම් ඇත්තට මේ ආසනාවන්ත තත්ත්වයක්. දැන් මේ නිසා තමයි මේ අවධානය යොමු කිරීම සඳහා මෙවැනි සතියක් ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ. මෙම සතිය තුළ ලබා දෙන පණිවිඩය කුමක්ද? අපට ආලෝක දූෂණයෙන් තොර අහසක් උරුම විය යුතු බවයි. මේ සඳහා ජාත්‍යන්තර වශයෙන් සියලුම කොටස් වල සියලුම අයගේ අවධානය යොමු කිරීම සඳහා මෙම සතිය තුළ විවිධ ආකාරයේ වැඩමුළු සම්මන්ත්‍රණ ආදිය ලෝකේ පුරාම පැවැත්වෙනවා. අපි දැන් පොඩ්ඩක් කතා කරමු මේ කෘත්‍රිම ආලෝකය අනවශ්‍ය ලෙස පැවතීම නිසා අපේ පරිසරයට සිදු වෙලා තියෙන හානිය පිළිබඳව. රාත්‍රියේ කෘත්‍රිම ආලෝකයේ අප ජීවත් වන හා එළිමහන් වැඩ කරන ආකාරයේ විප්ලවීය වෙනසක් සිදු කරලා තියෙන බව ඇත්ත. නමුත් එම ආලෝකකරණය නිසා වන ජීවීන් හා මිනිස් සෞඛ්‍යයට බලපෑම් ඇති කරලා තියෙනවා. ඒ වගේම බලශක්තිය නාස්ති වීමටත් දේශගුණික විපර්යාසයන්ට දායක වීමත් විශ්වය පිළිබඳ අපගේ දෘෂ්ටිය අවහිර කිරීමටත් මේ හේතුවක් වෙලා තිබෙනවා. ආලෝක දූෂණය ලෙස අපි හඳුන්වන්නේ කෘත්‍රිම ආලෝකය නුසුසු ලෙස හෝ අධික ලෙස භාවිතා කිරීමයි. එය ආකාර කීපයකින් සිදුවන්නට පුළුවන්. අධික දීප්තිය, ඒ අපි ඉංග්‍රීසියෙන් කියනවා ග්‍රෑ කියලා. ඒ වගේම ජනාවාස ප්‍රදේශවල රාත්‍රී ආස දීප්තිමත් වීම, ස්කයි ග්ලෝ.
ඒ වගේම අවශ්‍ය නොවන තැන්වලට අධික ලෙස ආලෝකය වැටීම ට්‍රෙස්පාස් ව්‍යාකූල හා අධිදීප්ත ආලෝක ප්‍රභාව භාවිතය ක්ලටර් ඒ වගේම අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ඊටාම දැවැන්ත ආලෝක සැපයීමක් තිබීම ඕවර් ඉලිමිනේෂන් මේවා මේ ආලෝක දූෂණයේ ප්‍රධාන ප්‍රභේද. ඇත්තටම ආලෝක දූෂණය කියලා කියන්නේ නාගරික ශිෂ්ටාචාරයේ ප්‍රතිඵලයක්. එහි ප්‍රභවයන් අතර බාහිර හා අභ්‍යන්තර ආලෝකකරණය, වෙළඳ ප්‍රචාරණය, වාණිජ දේපල හා කර්මාන්ත ශාලා, වීදි ලාම්පු සහ ආලෝකමත් ක්‍රීඩා ස්ථාන ඇතුළත් වෙනවා. මෙම ගැටලුව රාත්‍රී එළිමහන් ආලෝකකරණය සිදු කිරීමේදී එසේ කිරීමට අවශ්‍ය වස්තුන් හා ප්‍රදේශ අභිබවා දැවැන්ත ආලෝක ධාරා අහස දෙසට යොමු වීම නිසා බලවත් ලෙස අකාර්යක්ෂමතාවයක් සිදු වෙලා තිබෙනවා. වසර බිලියන 3ක් තිස්සේ පෘථිවියේ ජීවය පැවතිලා තිබෙන්නේ ආලෝකයේ සහ අඳුරේ රිද්මයක. ඒ සබහාදහම් විසින් නිර්මාණය කරලා තියෙන රිද්මයයි. සූර්යයා සහ චන්ද්‍රයා සහ තාරකා මගින් ආලෝකමත් කිරීමෙන් අපේ ස්වභාවික පරිසරය සකස් වෙලා තියෙනවා. දිවා කාල සූර්යාගේ ආලෝකයත් රාත්‍රී කාලයේ තාරකා සහ චන්ද්‍රයා මගින් ඇති කරනු ලබන ආලෝකයත් තමයි ස්වභාවික ආලෝකය. නමුත් කෘත්‍රිම විදුලි පහන් නිසා සිදු වෙලා තියෙන්නේ මොකද්ද? ඒ ස්වභාවික ආලෝකය ඉක්මවා ගොස් අන්ධකාරය අභිබවා අපේ නගර රාත්‍රියේ දීප්තිමත් කරන අපේ ස්වභාවික රටාව බිඳවට්ටන අපගේ පරිසරයේ සියුම් සම්බරතාව වෙනස් කරන දීප්තිමත් රාත්‍රී කෘත්‍රිම ආලෝකයකට අපේ පරිසරය ගොදුරු වීමයි. මෙය මිනිසුන්ට පමණක් නොවේ සතුන්ටද ගස්වැල් වලටද ඍණාත්මක බලපෑම් ඇති කරලා තිබෙනවා. ස්කයි ග්ලෝ හෙවත් ආසේ අධිදීප්තිය නිසා වායුගෝලයේ අංශු මගින් කෘත්‍රිම ආලෝකය පරාවර්තනය කිරීම හා ප්‍රකිරණය කිරීම නිසා රාත්‍රී ආස මුළුමනින්ම ආලෝකමත් වෙලා ඒ පෘථිවියේ සිට නිරීක්ෂණය කරන විට එකම ආලෝක ගෝලයක්සේ අහස පෙනෙන්නට පටන් ගන්නවා. මෙයින් සිදු වෙලා තියෙන්නේ කුමක්ද? බලවත් දීප්තිය නිසා තාරකා නොපෙනී ගොස් රාත්‍රී අහස අතුරුදහන් වීමයි. රාත්‍රී අහස අතුරුදහන් වීම මානව ඉතිහාසයේ පෙර නොවූ විරු ගැටලුවක්. මීට වසර 45කට පමණ පෙර තාරකා විද්‍යාඥයින් විසින් ආලෝක දූෂණය දැවැන්ත ගැටලුවක් ලෙස හඳුනා ගැනීමට පටන්ගත් අතර එවකට පැවති ප්‍රමුඛ පෙළේ තාරකා විද්‍යාත්මක නිරීක්ෂණාගාරවල රාත්‍රී අහසේ ගුණාත්මක භාවය පිරිහී යාම නිරීක්ෂණය කරනු ලැබුවා. මෑත අධ්‍යයන වලින් පෙනී යන්නේ 2012 සිට මේ දක්වා කාලය තුළ ලොව පුරා ආලෝක දූෂණය වසරකට 2%කින් ඉහළ ගොස් ඇති බවයි. එම නිසා ගැටලුව දැනටමත් දිනෙන් දින විශාල වෙමින් පවතින්නක්. පෘථිවියේ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් ආලෝක දූෂිත අහස යට ජීවත් වන හේයින් ආලෝකකරණය ඉක්මවා යාම ජාත්‍යන්තර අවධානයට ලක් වෙනවා. ඔබ ජීවත් වෙන්නේ නාගරික හෝ තදාසන්න ප්‍රදේශයක නම් මේ ආකාරයේ දූෂණයක් දැකීමට ඔබ කල යුත්තේ රාත්‍රියේ පිටතට ගොස් අහස දෙස බැලීම පමණයි. ලෝක ජනගහනයෙන් 80%ක් ජීවත් වන්නේ ස්කයි ග්ලෝ හෙවත් ආසේ අධිදීප්තිය ලෙස හැඳින්වෙන අහස යටයි. එක්සත් ජනපදයේ හා යුරෝපයේ මහ ජනතාවගෙන් 99%කට ස්වභාවික රාත්‍රියක් අත්විඳිය නොහැකියි. සබහාදහමේ නීතිය නම් ආලෝකයේ සහ අඳුරේ දෝලනය තුළ එම රිද්මය තුළ අපේ පරිසරය මිනිසා සතුන් ගස්වැල් පැවතිය යුතු බවයි.
වසර බිලියන 3ක් තිස්සේ පෘථිවියේ ජීවය පැවතුනේ ආලෝකය සහ අඳුරේ රිද්මයානුකූල වෙනසත් සමගයි. පාරිසරික බලපෑම් සලකා බලන විට ආලෝක දූෂණය පෘථිවියේ පරිභ්‍රමණයෙන් ඇති කරන ආලෝකයේ සහ අන්ධකාරයේ ස්වභාවික චක්‍රයට බාධා කරනවා. අපි දන්නවා අපිට දිවා කාලයක් තිබෙනවා. ඊට පස්සේ රාත්‍රී කාලයේ අපිට අන්ධකාරය ලබා දෙනවා. එතකොට මේ தත්ත්වයට ආලෝක දූෂණය මගින් බලපෑම් කරන්නේ කෙසේද? පැය 24ම ආලෝකමත් කිරීමෙන්. දිවා රැ ස්වභාවික රිද්මය සමග සහකම්පණය වන DNA ඇති ශාක හා සතුන් මෙයින් අවදානමට ලක් වෙනවා. ක්ෂීරපායින්, පක්ෂීන්, උරගයින්, මත්ස්‍යයින්, කෘමීන් සහ ශුද්‍ර ජීවීන් ඇතුළු විවිධ ජීවීන්ට අනපේක්ෂිත ආකාරයෙන් බලපාන පරිසරික සාධකයක් බවට මෙයපත් වෙනවා. විද්‍යාත්මක අධ්‍යයන වලින් පෙනී ගිහින් තියෙන්නේ ආලෝක දූෂණය විශේෂයෙන් විවිධ වර්ගයේ ජීවීන්ගේ සංක්‍රමණය හා ප්‍රජනනය කෙරෙහි බාධා කරන බවයි. එය අවසානයේ ජෛව විවිධත්වයට තර්ජනයක් වීමට ඉඩ තිබෙනවා. ගෙම්බන් වැනි උභය ජීවීන් වාසය කරන තෙත් බිම්වල වාස භූමි වලට මේ තත්ත්වය තදින් බලපානවා. ඔවුන්ගේ සංසර්ග චාරිත්‍රයේ කොටසක් වන නිශාචර නාදයට මේ අධික ආලෝකකරණය මගින් ආකර්ෂණ වන සමහර කෘමීන්ගේ ජනගහනය අඩුවීම නිසා ආහාර හෝ පරාගණය සඳහා ඔවුන් මත යැපෙන සියලු විශේෂයින්ට අහිතකර ලෙස බලපානවා. සත්ත්ව විශේෂ කීපයක් ආලෝක දූෂණයට ගොදුරු වී ඇති බවට ලේඛනගත කර තිබෙනවා. වීදි ලාම්පු වල දීප්තිය නිසා රාත්‍රී කාලයේ පියාසර කරන කුරුල්ලන්ගේ අවධානය වෙනතකට යොමු වන නිසා ආලෝකයේ භාවිතා කිරීම කුරුල්ලන්ට ඉක්මනින් ප්‍රජනනය කිරීමට හෝ සංක්‍රමණය වීමටද හේතුවක් වෙනවා. කෘමීන්, වවුලන්, මුහුදු කැස්බෑවන්, මාළු යන ජීවීන්ගේ පෝෂණ හැසිරීමට කෘත්‍රිම ආලෝකයෙන් වෙනස් වීම සහ බලපෑම් ඇති කරනවා. මුහුදු කැස්බෑවන් සාගරයේ දිදුලන විදුලි පහන් දැල්වීම වැරදියටගෙන එමකින් ඔවුන්ගේ කැදැල්ලෙන් පිටත අනතුරුදායක ප්‍රදේශ කරා ගමන් කරන්නට ඉඩ තිබෙනවා. සම්ප්‍රදායික නින්දේ වේලාව ආලෝකයට නිරාවරණය වීම නිසා මිනිස් නින්දේ ස්වභාවික රිද්මයට බාධා ඇති වෙනවා. රාත්‍රී අහසේ ආලෝක දූෂණයට නිරාවරණය වන මිනිසුන් තුළ නියාමනය කරන ස්වභාවික හෝමෝනයන් වන මෙලටොනින් ප්‍රමාණය අඩුවීම ජීව විද්‍යාඥයන් විසින් සටහන් කරලා තිබෙනවා. විශාල බලපෑමක් වළක්වා ගැනීම සඳහා ජීව විද්‍යාඥයන් යෝජනා කරන්නේ දිවා කාලයේදී ස්වභාවික ආලෝක නිරාවරණය ප්‍රමාණය වැඩි කිරීමට සහ රාත්‍රී කාලයේදී පරිභෝජනය කරන විදුලි ආලෝකයේ ප්‍රමාණය අඩු කිරීමටයි. ගස්වල වැඩෙන රටාව අක්‍රමවත් වී කාලගුණික හා ඍතුමය වෙනස්කම් වලටද මෙමගින් ඉඩ හැදෙන්නට පුළුවන්. එම නිසා සතුන්ට පමණක් නෙමෙයි මිනිසුන්ට පමණක් නෙමෙයි ශාකවලට පවා මෙහි විශාල බලපෑමක් ඇති වෙනවා. අප්‍රේල් 15 වෙනිදා සිට 22 දක්වා වූ සතිය තුළ අන්තර්ජාතික අඳුරු අහස් සංගමය The International Dark Sky Association මගින් නම් කළ තින් මෙම සතිය තුළ ඔවුන් ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ ආලෝකකරණයේ ප්‍රතිලාභ බුද්ධ විදින අතරම තරුවලින් පිරුණු අඳුරු අහසක් අගය කිරීමට මිනිසුන්ට ඉඩ සැලසීමයි. ආලෝක දූෂණය යනු අප සැලකිලිමත් වන දෙයක්ද නැද්ද යන වග සමාජය විසින් තීරණය කළ යුතුයි. අපගේ ප්‍රජාවන්නේ රාත්‍රී අහස ආරක්ෂා කිරීම සඳහා ප්‍රාදේශීය හා කලාපීය ආලෝකකරණ සම්මතයන් පිළිබඳ ගැටලු හඳුනා ගැනීම සහ ඒ පිළිබඳ අවශ්‍ය සම්මතයන් බලාත්මක කිරීම මේ සඳහා ඇති විසඳුමයි. ආලෝක දූෂණය සෑම පුරවැසියෙකුටම බලපානවා. වාසනාවකට මෙන් ආලෝක දූෂණය පිළිබඳ සැලකිලිමත් වීම ඉහළ යමින් පවතිනවා. ස්වභාවික රාත්‍රිය තත්ත්වය ලබා ගැනීම සඳහා විද්‍යාඥයන් ඒ වගේම නිවාස හිමියන් පාරිසරික කණ්ඩායම් ප්‍රජා නායකයින් වැඩි වශයෙන්
ක්‍රියා කරමින් සිටිනවා. ජාතිකව හා ජාත්‍යන්තරව ආලෝක දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා අප සෑම කෙනෙකුටම ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කරන්නට පුළුවන්. අනාගත පරපුර සඳහා සොඳුරු අහසක් ඉතිරි කොට තැබීම වර්තමාන අපගේ යුතුයකමක්. එම නිසා ආලෝක දූෂණයකින් තොර අපේ පරම්පරාවට අඳුරු අහසට ණය ගැති වෙනවා. ප්‍රවණතාවයට එරෙහිව අවශ්‍ය වන වෙනස්කම් කිරීම පද්මම් පරම්පරාවේ වගකීමක්. ආලෝක දූෂණය වෙනත් බොහෝ දූෂණයන් මෙන් නොව ආපසු හැරවිය හැකි දෙයක් බව කියන්න පුළුවන්. එම නිසා එය සතුටට කරුණක්. ආලෝක දූෂණයේ ගැටලුව දැන සිටීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අවශ්‍ය වන්නේ මේ සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගැනීමයි. නූතන සමාජයට අවශ්‍ය වන වාණිජ්‍යමය ඇතුළු විවිධ අවශ්‍යතා සඳහා එලිමහන් ආලෝකකරණයක් අවශ්‍ය වන නමුත් අවශ්‍ය ඕනෑම ආලෝකකරණයක් බුද්ධිමත් අයුරින් භාවිතා කළ යුතුයි. ආලෝක දූෂණයෙන් සිදුවන හානිකර බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය විටදී පමණක් ආලෝකය දැල්විය යුතුයි. අවශ්‍ය ප්‍රදේශයේ පමණක් ආලෝකමත් කළ යුතුයි. රාත්‍රියේදී ඔබේ නිවසේ සිට ආලෝකය අවම කිරීමට ඔබට හැකියි. මෙම සරල පියවර අනුගමනය කිරීමෙන් ඔබට මෙය කළ හැකියි. දීප්තිය සහ ආලෝකය අවම කිරීම සඳහා ආලෝක ප්‍රභාවය ආරක්ෂා කරන එලිමහන් ආලෝක සවිකිරීම ස්ථාපනය කිරීම වැදගත් වෙනවා. ආලෝකයේ පොළොවට යොමු කිරීම. ඒ වගේම ඩිමර්, චලන සංවේදක හෝ ටයිමර් භාවිතා කිරීම අනවශ්‍ය එලිමහන් ආලෝකකරණය අඩු කිරීම සඳහා හේතු වෙනවා. අවශ්‍ය විටක පමණක් ආලෝකය භාවිතා කිරීම. ආරක්ෂාව ගැන සැලකිලිමත් නම් චලන අනාවරක විදුලි පහන් සහ ටයිමර් ස්ථාපනය කරන්න පුළුවන්. සියලු එලිමහන් විදුලි පහන් නිසි ලෙස ආරක්ෂා කළ යුතුයි. එන්පසු ඔබේ සහ අවට මිතුරන්ට මේ පණිවිඩය පතුරවා හරින්න. බොහෝ අය ආලෝක දූෂණය සහ රාත්‍රියේ කෘත්‍රිම ආලෝකයේ ඍණාත්මක බලපාන් ගැන බොහෝ දේ නොදනී. එම නිසා අනවශ්‍ය ලෙස ඔබේ පරිසරය ආලෝකමත් කිරීම ඔබට මෙන්ම ස්වභාවික පරිසරයටත් ගස්වැල් වලටත් සතුන්ටත් මුළු සමස්ත ජීවිතයටම හානියක් බව සියලු දෙනාම දැනුවත් කරන්න. එම නිසා ඔබ ප්‍රායෝගික වන්න. ඔබේ නිවසෙන් පටන් ගන්න. අනවශ්‍ය ආලෝකය ඔබේ නිවසෙන් පිටතට විසිරුවා හැරීම නවත්වන්න. එසේම වීදි ලාම්පු වැනි දේ සකස් කිරීමේදී රාජ්‍ය බලධාරීන් සැලකියමත් යුතු කාරණේ තමයි මේ වීදි ලාම්පු වගේ දේවල් සියල්ල පොළවට යොමු කිරීම. එය අහසට යොමු කරන්නේ නැතුව. මොකද මේ අහසට යොමු වීම තමයි මේ අහස් දූෂණය නැත්නම් ආලෝක දූෂණයක් ඇතිවීමට හේතු වන්නේ. එම නිසා අවශ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රමාණයේ ආලෝකය පමණක් සපයන, අවශ්‍ය තැනට පමණක් ආලෝකය සපයන, අවම විදුලි ප්‍රමාණයක් විදුලි ආලෝකයක් පමණක් ලබා ගැනීම මෙම ගැටලුවෙන් විසඳීම සඳහා අපට